කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද මම ෂෙයා කරගන්න හිතුවේ අපේ හවස ටී ටයිම් එකට හිතිච්ච ගමන් මං හදාගත්ත පරිප්පු වඩේ රෙසිපි එක. ආයේ වෙනසක් නෑ. කඩෙන් ගන්න පරිප්පු වඩේ වගේම තමයි රස නම්. ඉතින් මොනවත් රසකාරක අහිතකර දේවල් නැතුව මම ගෙදර තියෙන කුළු බඩු අමුද්‍රව්‍ය පාවිච්චි කරලා රසම රසට හදාගත්ත පරිප්පු වඩේ එකේ රෙසිපි එක බලමු එහෙනම්. ඔන්න ඉතින් මම පරිප්පු මෙෂරින් කප් එකක් ගත්තා. මේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් ගෙදර උයන්න ගේන පරිප්පු. ඒකෙන් මෙෂරින් කප් එකක් අරගෙන මම මේ භාජනයට දාලා හොඳට හොදලා පැය කාලක් විතර මේක පෙඟෙන්න තියලා තියෙනවා. ඒක පෙඟෙන අතරේ අපි ඉතුරු වැඩ ටික කරගමුකෝ. ඔන්න ඒකට අවශ්‍ය වෙන ලූණු, අමු මිරිස්, කරපිංචා ඒ ටික මම කපා ගන්නවා. දැන් පරිප්පු එක හොඳට වතුර බේරලා අරගෙන මම මේ තේ හැඳි 4ක් විතර වෙනම භාජනයකට අයින් කරලා තියෙනවා. ඉතුරු ටික මම ග්‍රයින්ඩර් කප් එකට දාලා ග්‍රයින්ඩ් කරගන්නවා. ඒකත් හොඳටම ග්‍රයින්ඩ් කරගන්නේ සාමාන්‍යයෙන් කෑලි හිටින්න ග්‍රයින්ඩ් කරගන්නවා. ඊට පස්සේ අර අපි තියාගත්ත පරිප්පු ටිකයි ඊට පස්සේ ග්‍රයින්ඩ් කරගත්ත ටිකයි දාලා ඒකට ලූණු, අමු මිරිස්, කරපිංචා ඊට පස්සේ මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු, කහ, උමලකඩ ඒ වගේ දේවල් දාලා හොඳට මික්ස් කරගන්නවා. හරි දැන් ඉතින් මික්ස් කරගත්තා. ඊට පස්සේ අත් දෙකට හොඳට තෙල් ටිකක් ගාලා මෙන්න මේ විදිහට මේ මිශ්‍රණයෙන් චුට්ට අරගෙන අර වඩේ එකේ හැඩයට එන්න හදාගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දැන් මම ඔක්කොම වඩේ ටික හදාගෙන ඉවරයි. දැන් මම මේ ටික ගැඹුරු තෙලේ බැද ගන්න තමයි යන්නේ. මෙන්න මේ වගේ පාටට තියෙනකොට තමයි මම නම් මේක ලිපෙන් අයින් කරගන්නේ. මීට වඩා තව පාට වෙන්න දුන්නොත් එහෙම මේක නිකන් අර අපි මේක ලිපෙන් අයින් කරාට පස්සෙත් රස්නෙට චුට්ටක් බැදෙනවා වගේනේ. එතකොට මේ ගොඩක් දුඹුරු පාට වෙලා නිකන් තිත්ත රස වගේ එන්න බලනවා. ඉතින් මේ තියෙන්නේ මම ටක් ගාලා හදාගත්ත පරිප්පු වඩේ ටික. කඩේ රසමයි, කඩේ පෙනුමමයි වෙනසකට තියෙන්නේ. ඉතින් කඩේ වගේ 3-4 වරක් බැදපු තෙල් වලින් බැදලා නැහැ. අනිත් දේ මොකුත් කෘත්‍රිම රසකාරක මොකුත් දාලත් නැහැ. මම පිරිසිදුව මේක හැදුවේ මගේ බබාලා දෙන්නට. ඉතින් බය නැතුව දෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් try කරලා බලන්න ඔයාලා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.